ලංකාවේ ජීවත්වන මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගම ගැන ඔබ මෙතෙක්කල් නොදැන සිටි ඉතිහාස පොත්වල පවා සැඟවුණු රහස් කිහිපයක් තිබෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවාද? අරාබි වෙළෙන්දුන්ගේ සිට ශ්‍රීපාදස්ථානය දක්වා දිවෙන ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් නොදන්නා ඒ අපූර්ව කරුණු 3ක් අද අපි ගැඹුරින්ම බලමු. පළමුවෙනි කරුණ තමයි ශ්‍රීපාදස්ථානය. බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටි ස්ථානය ලෙසත්, හින්දු ජනතාව ශිව දෙවියන්ගේ පතුල ලෙසත් වඳින සමනල කන්ද ඉස්ලාම් භක්තිකයන් හඳුන්වන්නේ ආදම්ගේ කන්ද නැත්නම් ඇඩම්ස් පීක් කියලා. ඔවුන් ඊටම තදින් විශ්වාස කරනවා මෙලවට පැමිණි ප්‍රථම මිනිසා වන ආදම් නබිතුමාව දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයේ සිට මුලින්ම පහළ කළේ ලංකාවේ මේ පූජනීය කන්දට කියලා. ඒ වගේම එහි තිබෙන සලකුණ ආදම් නබිතුමාගේ පාද සටහන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. මේ හේතුව නිසාම අතීතයේ අරාබි රටවල් වල සිට පැමිණි බොහෝ සංචාරකයන් ලංකාව හඳුන්වා දුන්නේ ස්වර්ගයට ආසන්නම දූපත විදිහටයි. දෙවැනි කරුණ තමයි අතීත සිංහල රජවරු සහ මුස්ලිම් වැසියන් අතර තිබූ දැඩි මිත්‍රත්වය. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරලා වෙරළබඩ ජීවත් වූ මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කරන්න උත්සාහ කරද්දී ඔවුන්ව බේරාගෙන මහනුවර ඇතුළු උඩරට ප්‍රදේශවල පදිංචි කරලා ඔවුන්ට රැකවරණය දුන්නේ සෙනරත් රජතුමා සහ දෙවැනි රාජසිංහ රජතුමයි. ඒ විතරක් නෙවෙයි, මුස්ලිම් ජාතිකයන් සතු වූ අරාබි වෙදකම් සහ ඔත්තු බැලීමේ සුවිශේෂී හැකියාව නිසා සිංහල රජවරුන්ගේ රාජකීය වෙදකම්වලට සහ පෘතුගීසීන්ට එදිරිව කළ සටන්වලදී රාජකීය ඔත්තුකරුවන් ලෙස ක්‍රියා කරන්නට රජතුමා ඔවුන්ව ඉහළම තනතුරුවල තබාගත්තා. තුන්වැනි කරුණ තමයි මුස්ලිම් පල්ලි. ලංකාවේ තිබෙන ඉතාමත් පැරණි මුස්ලිම් පල්ලි දෙස ඔබ හොඳින් බැලුවොත් ඔබට පෙනීවි ඒවායේ අරාබි වාස්තු විද්‍යාව වගේම පෞරාණික සිංහල කැපයම් කලාවන් සහ ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පයන්ද එකට මුසු වී තිබෙන අපූර්ව අයුරු. ලංකාවේ පැරණිතම පල්ලියක් වන බෙරුවල පල්ලිය ඉදිකිරීමට අතීත සිංහල රජවරුන් පවා ඍජුවම උදව් උපකාර කර තිබෙනවා. මේන් පැහැදිලිවම පෙනී යන්නේ අතීතයේ සිටම ලංකාව තුළ ආගමික සහයෝගීතාවය ඉතා ඉහළින්ම තිබූ බවයි. ඉතින් ඉස්ලාම් ආගම සහ ලංකාවේ මුස්ලිම් ඉතිහාසය ගැන මේ කරුණු ඔබ මීට කලින් දැන සිටියාද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සහ ලංකාවේ සැඟවුණු විස්මිත තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න. සැමට ජය වේවා.